ඔබේ ආඥාව සාර්ථක ශක්තිමත් වූ විශ්වාසවන්ත වූ ඇදහිල්ලෙන් යුතු වූ ආඥාවක්ද? ඔබ හිතනවද ඔබේ ආඥාව ශක්තිමත් ආඥාවක් කියලා? ඔබ හිතනවද ඔබේ ආඥාව තුළ දෙවියන් වහන්සේට විශ්වාසයක් ඇති කරන්න පුළුවන් ආඥාවක් කියලා? ඔබ හිතනවද ඔබේ ආඥාව සාර්ථක වූ ආඥාවක්? දේව වචනය තුළ තිබෙන ආකාරයට ඔබේ ආඥාව තිබෙනවද කියලා අද දවසේදී අපි බලන්නට යනවා. ප්‍රේමවන්තේනි, අද දවසේදී ඔබත් එක්ක දෙවියන් වහන්සේ මට මඟ පෙන්වූ ආකාරයෙන් අද දවසේදී ඔබත් එක්ක ආඥාව පිළිබඳව කතා කරන්න යනවා. ඉතින් මම හිතනවා මේ වචනය ඔබේ ජීවිතේ ඔබට ඉතාමත් වැදගත් වේවි. මක් නිසාද කියනවා නම් ඔබේ ජීවිතයේ මගේ ජීවිතයේ තුල අපි ආඥාව කියන දේ ක්‍රිස්තියානි අපට ඉතාමත් වැදගත්. අපිට ආඥාව තුළින් තමයි යේසුස් වහන්සේ සමග සම්බන්ධතාවය ගොඩනගන්න තිබෙන්නේ. දෙවියන් වහන්සේ තුල සම්බන්ධතාවය ගොඩනගා ගන්න ආඥාව තුළින්. ඉතින් ප්‍රේමවන්තනි, ආඥාව බලවත් වෙන්නට අවශ්‍යයි. ආඥාව සාර්ථක වෙන්නට අවශ්‍යයි. ආඥාව තුළ අපේ ජීවිතයේ විශ්වාසය ඇදහිල්ල ශක්තිමත් වෙන්න අවශ්‍යයි. ඒක නිසා ප්‍රේමවන්තනි, අපි අද දවසේදී ආඥාව කොයි වගේද අපේ ජීවිතේ තිබිය යුත්තේ යන්නයි අද දවසේදී කතා කරන්න යන්නේ. ගොඩක් දුරට අපි කතා කරන මාතෘකාවක් තමයි මේ ආඥාව. මක් නිසාද අපි ජීවිතේ වැඩිපුරම අපිට අවශ්‍ය වෙන දේ තමයි මේ ආඥාව. අපි හැම වෙලාවකදීම අපේ ජීවිතේ ආරම්භ කරන්නේ, අපේ ජීවිතේ අපි හැමදේම අවසන් කරන්නේ, අපි දෙයක් පටන් ගන්නෙ හැමදේම කරන්නේ මේ ආඥාව තුළ. අපි දවසක් ආරම්භ කරද්දී වුණත් දවස මුළුල්ලේම උන්වහන්සේට දවස බාර දීලා, ස්වාමිනේ මේ දවස වහන්සේ අපිව ගෙන යන්න. අපි ආඥාවෙන් තමයි ආරම්භ කරන්නේ. ඒක නිසා අද දවසේදී මම සූදානම් වෙන දෙවියන් වහන්සේ මට මඟ පෙන්වූ මේ වචනය ඔබත් එක්ක බෙදා. නිසා දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුටම මඟ පෙන්වනවා. ජීවිතේ දවසින් දවස උන්වහන්සේ යම් වචනකින් හරි අපිට මඟ පෙන්වීමක් දෙනවා. ඉතින් ප්‍රේමවන්තයිනි, අද දවසේදී දෙවියන් වහන්සේ මට මඟ පෙන්වුවා වචනේ තමයි ඔබත් එක්ක මම බෙදාගත්තේ. අපි දේව වචනේ පැත්තට හැරෙමු. සුදර මතයතුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට 15 වෙනි පදයේ දක්වා තමයි අද දවසේදී මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ. ආඥාව පිළිබඳ ඉගැන්වීම. ඔබ ආඥා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඕ ධර්මශාලාවල මන්සන්දිවල සිටගෙන ආඥා කිරීමට ප්‍රිය වෙති. සැබවින්ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ඔවුන්ට ලැබී ඇත. එහෙත් ඔබ ආඥා කරන කල ඔබේම ඇතුළු කාමරයට වැද දොර වසාගෙන අදෘශ්‍යමානව වසන ඔබේ පියාණන් වහන්සේට ආඥා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේක. තවද ආඥා කිරීමේදී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැයි ඔවුන් සිතති. ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඊළඟටත් පෙර ඔබේ වුවමනා කරන කවරේදැයි පියාණන් වහන්සේ දන්නාසේ. එයින් මෙසේ ආඥා කරන්න. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේවා. ස්වර්ගෙහි මෙන් පොළොවේහිද එසේම වේවා. අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව. අපට වැරද කරන අයට අප කමා කළන්නාක් මෙන් අපේ වරදට අපට කමා වූ මැනව. ඔබ පරීක්ෂාවට නොපමුණුවා නපුරාගෙන් අප මිදුව මැනව. ඔබ මිනිස්සුන්ට ඔවුන්ගේ වරදට කමා කරන්න වුණා. ඔබගේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබට කමා කරනසේ. එහෙත් ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්න වුණා. පියාණන් වහන්සේ ඔබේ වරදට කමා නොකරනසේ. ප්‍රේමවන්තයිනි, දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රශංසා වේවා. ඉතින් ප්‍රේමවන්තයිනි,
දේව වචනේ මුල් පදය කියලා තියෙන්නේ ඔබ යාඥා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. කෛරාටිකයන් කියන්නේ ප්‍රේමවන්තයිනි. අපි කියනවා කට්ට කපටි කෛරාටික මිනිස්සු. ඒ වගේ කපටි මිනිස්සු කරන විදිහට අපි කියන කපටිකමට යාඥාව පොඩිවට කරනවා. කම්මැලි කමට යාඥාව පොඩිවට කරලා අපි නිකන් ඉන්නේ. ඉතින් ප්‍රේමවන්තයිනි යාඥාව තුල ඒ යාඥාවෙන් දෙවියන් වහන්සේට වැඩකුත් නැහැ. අපිට වැඩක් වෙන්නේ. ඒ නිසාද යාඥාව සර්ව සම්පූර්ණ නොමැති යාඥාව. මොකද අපි කම්මැලිව නම් කපටිකමට නම් යාඥා කරන්නේ. කරන්න ඕන නිසා නම් ඒ යාඥාව කරන්නේ. ප්‍රේමවන්තයිනි යාඥාව කිසිම පළක් නැති යාඥාවක්. ඉතින් ප්‍රේමවන්තයිනි මිනිසුන්ට පෙනෙන පිණිස වූ ධර්මශාලාවල මංසන්ධි බලා සිටගෙන යාඥා කිරීමට ප්‍රිය වෙත්. මේ වචනය තුල කියලා තියෙන ඉතාමත් ගැඹුරු දෙයක්. නම් අපේ යාඥාව තුල අපි සමහර වෙලාවට ප්‍රිය කරනවා මහා සෙනගක් ඉන්න තැන්වල. ඒ කියන්නේ ප්‍රියමනාප අපිට ඉතාමත් ජනප්‍රිය භාවයක් ඇති වෙන තැනක යාඥාවන් කරනවා. සමහර දේවල් කතා කරන්න දෙවියන් වහන්සේ ගැන යේසුස් වහන්සේ ගැන කතා කරන්න අපි ගොඩක් උනන්දු වෙනවා. ඒ වගේ තමයි යාඥා කරන වෙලාවල් වලත් ගොඩක් අය ඉන්නවා නම් අපි දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා නම් අපි කැමති නෑ වැඩි යාඥා කරන්න. ගොඩක් අය ඉන්නවා නම් අපි කැමති යාඥා කරන්න. මොකද අපි කැමති ගොඩක් අය ඉන්නකොට අපි අර තියෙන වචන හැමදේම දාලා අපි යාඥා කරනවා. ප්‍රේමවන්තයිනි දෙවියන් වහන්සේ කියන්නේ ඔබේ මගේ ජීවිතයේ හැමදේම සැලසුම් කරන්නා වූ තැනැන් වහන්සේ. ඉතින් ඔබට මට උමනා කරන දේ උන්වහන්සේ දන්නවා. හැබැයි උන්වහන්සේ අපි ඉල්ලනකන් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. අපි උන්වහන්සේට මේ දේ කියනකන් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ප්‍රේමවන්තයිනි අපේ ගෙදරත් අම්මා තාත්තා වුණත් අපිට දෙයක් දෙන්න අපි සමහර දේවල් ඉල්ලනකන් වුන් බලාගෙන ඉන්නවා. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ ඔබට යම් දෙයක් දෙන්න ඔබේ ජීවිතේ ඔබ උන්වහන්සේත් එක්ක කතා කළ යුතුයි. අපි දෙවියන් වහන්සේත් එක්ක තියාගන්නා වූ සම්බන්ධතාවය මේ යාඥාව තුළ. ඉතින් ඔබ දන්නවා අපි මේ කාලේදී උදාහරණයකට ගන්නවා නම් ජංගම දුරකථනය අපිට උදාහරණයකට ගන්න පුළුවන්. ජංගම දුරකථනයක් අපි පාවිච්චි කරන්නේ තව කෙනෙක්ගේ දුක සැප බෙදා ගන්න. තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තියාගන්න. දුර ඉන්න කෙනෙක් හෝ පිට රටක ඉන්න කෙනෙක් හෝ ඒ අය සමග සම්බන්ධතාවය පවත්වා ගන්න තමයි මේ ජංගම දුරකථනය අපි ගොඩක් දුරට භාවිතා කරන්නේ. ඉතින් ප්‍රේමවන්තයිනි ඒ වගේ තමයි අපි යාඥා කරනකොට තමයි අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ හා සම්බන්ධකම පවත්වා ගන්න පුළුවන්. ඒ යාඥාව තියෙන්න අපේ ජීවිතයේ දෙවියන් වහන්සේට ලං වෙන්න පුළුවන්. උන්වහන්සේ හා සමග අපිට හැමදේම බෙදා ගන්න පුළුවන් දේ තමයි මේ යාඥාව. අපිට තිබෙනා වූ ජංගම දුරකථනය වගේ අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ හා සම්බන්ධ වෙන්න පුළුවන් දේ තමයි මේ යාඥාව. ඉතින් ප්‍රේමවන්තයිනි තවත් මේ වචනේ තුල කියනවා සැබවින්ම මම ඔබට කියමි. ඔවුන්ගේ විපාකය දැනටම ඔවුන්ට ලැබී ඇත. ඒත් ඔබ කරන යාඥා කරන කල ඔබේම ඇතුළු කාමරයට වැද දොර වසාගෙන අදෘශ්‍යමානව වසන ඔබේ පියාණන් වහන්සේට යාඥා කරන්න. ඉතින් ප්‍රේමවන්තයිනි අපි ගොඩක් දුරට සමහර වෙලාවලට අපේ ජීවිතේ අපි කැමති ගොඩක් කැපී පෙනෙන්නට. ඉතින් කැපී පෙනෙන්නට අපි සබාවන් තුල අපි යාඥා කරන විට අපි ප්‍රසිද්ධ වෙන්න අපි කැපී පෙනෙන්න අන් අයට අපි අර මුඛය තුලට එන වචන අපි හිතන්නේ නැහැ. අපි කතා කළ යුතු මේ යාඥාවට ඇතුළත් විය යුතු කරුණක්ද කියලා. අපේ සිතට එන අපේ මුඛයට එන හැම වචනයක්ම දාලා අපි තාමත් නොඑක ආකාර වචන දාලා මේ යාඥාව අපි ඉදිරිපත් කරනවා. ඉතින් ප්‍රේමවන්තයිනි
ඒ විදිහට යාඥා කරන්නේ නැතුව වදේ වචනේ කියලා තියෙන්නේ ඔබේම ඇතුළු කාමරයට වැද දොර වසාගෙන අදෘශ්‍යමානව වසන ඔබේ පියාණන් වහන්සේට යාඥා කරන්න. ඒ විට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේ. මම ඔබට ප්‍රථමයෙන්ම කිව්ව ප්‍රේමවන්තිනි, දිව්‍යන් වහන්සේ ඔබ මම කරන හැම දෙයක්ම දන්නවා. ඔබට මට අවශ්‍ය කරන හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා. නමුත් අපි උන්වහන්සේගෙන් ඉල්ලන්න, අපි උන්වහන්සේ සමග සම්බන්ධය පවත්වන්න, අපි උන්වහන්සේ එක්ක කතා කරන්න උන්වහන්සේට පිළිතුරු දෙන එක ඊටමත් කැමැත්තෙන් සිටිනවා. ඉතින් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි උන්වහන්සේට කතා කරලා මගේ පියාණනි මට මේ දේ දෙන්න. මගේ පියාණනි මගේ ජීවිතේ ඔබ වහන්සේගේ කැමැත්තට අනුව මගේ ඔබ වහන්සේගේ සැලැස්මට අනුව මගේ ජීවිතේ වෙනස් කරන්න. ඒ වගේ අපි උන්වහන්සේට කීව යුතුව තිබෙනවා අපේ යාඥාව තුළ. තවද යාඥා කිරීමේදී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ප්‍රේමවන්තිනි මම ඔබට කතා කරේ මේ වචනය ගැන තමයි. අපි ගොඩක් දුරට අපේ යාඥාව තුළ අපි හිස් වචන පරිහරණය කරනවා. අපි ගොඩක් දුරට අපේ වචන නොයෙක් ආකාර වචන වලින් අපි යාඥා කරන්න පෙළඹිලා ඉන්නවා. ඉතින් ප්‍රේමවන්තිනි එය නොවේ යාඥාව. ඔබේ යාඥාව පුංචි වුණත් ඔබේ යාඥාව ඊටමත් සාර්ථක ශක්තිමත් වූ වාර්තාවක් යාඥාවක් විය යුතුයි. හිස් වචන දොඩන්නේ නැති, හිස් වචන වලින් යේසුස් වහන්සේ හා එක්ක කතා කරන්නේ නැති. ඒට දේ වචනය තුල කියලා තියෙනවා අපි කතා කළ යුතු ආකාරය. ඔබ කියවලා බලන්න මේ වචනය තුල. ඔවුන් දොඩන වචන රාශිය නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතයි ඔවුන් සිතති. ඔවුන් හා සමාන නොවන්න. අපි හිතනවා අපි යාඥා කරන හැම වචනයක් පාසාම දෙවියන් වහන්සේ අසාගෙන ඉන්නවා. උන්වහන්සේට ඒ වචන තුල අපි කතා කරන හැම වචනයකටම උන්වහන්සේ ප්‍රසන්න වෙනවා. ප්‍රශංසා කරනවා අපි හැම වචනයකින්ම කියලා. හැබැයි ප්‍රේමවන්තයින් අපි මුකෙන් නිකුත් කරන හැම වචනයක්ම උන්වහන්සේට ප්‍රසන්න වන වචන වෙන්නේ නැහැ. අපි යාඥා කළ යුතු ආකාරයක් තිබෙනවා. ඔබේ යාඥාව වචන දෙක තුනක් වෙන්නට පුළුවන්. හැබැයි ඒ යාඥාව තුළ ඔබ උන්වහන්සේ හා සම්බන්ධව ඉන්නේ මුළු සිතින් ඔබේ සිත ඉරාගෙන ඔබේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න කැමැත්තෙන් නම් ඔබගේ ඇදහිල්ල විශ්වාසයේ දැඩි ලෙස උන්වහන්සේ තුළ තිබෙනවා නම් ඒ යාඥාව සාර්ථකයි. ඒ යාඥාව ශක්තිමත්. ඉතින් ප්‍රේමවන්තයිනි මම හිතනවා අද දවසේදී මම මේ කතා කරන වචනය බෙදාගත් වචනය ඔබේ ජීවිතේ තවත් හැරීමක් වේවි. මේ වචනය තුල ඔබට දෙවියන් වහන්සේ කතා කරන්නේ. ඉතින් ප්‍රේමවන්තයිනි ඉදිරියටත් ඔබත් එක්ක දෙවියන් වහන්සේ වචන දෙවියන් වහන්සේ යම් අය තුලින් වචන බෙදා ගන්නීවි. ඉතින් ප්‍රේමවන්තයිනි ඔබ අද දවසේදී යාඥා කරන්න. මේ වචනය තුල ඔබේ යාඥාව ශක්තිමත් කරගන්න. ඔබේ විශ්වාසය ඇදහිල්ල දැඩි ලෙස දෙවියන් වහන්සේ තුල තබා ගන්න. ප්‍රේමවන්තයිනි ඉදිරියටත් ඔබට දෙවියන් වහන්සේ වචන තුලින් කතා කරන්නේ. ඔබටත් මේ වගේ වචන බෙදා ගන්න පුළුවන් වේවි. ඔබට නැති වුණු දේවල් දෙවියන් වහන්සේ දෙයි. යම් දේවල් අපි ඉල්ලලා දෙවියන් වහන්සේ සමහර වෙලාවන් වලදී මේ වචන ඉල්ලීම් වලට උත්තර නොදෙන්නේ ඔබේ මගේ යාඥාව සාර්ථක ශක්තිමත් යාඥාවක් නොවන නිසා වෙන්න. අපි අර යාඥා කරන වෙලාවට හිස් වචන උන්වහන්සේට කියනවා ඇති. අපි අපේ හිත තුලින් අපි මිනිසුන්ට පේන්න යාඥා කරනවා ඇති. ඒ වෙලාවට අපි හිතනවා අපි කොච්චර යාඥා කරත් අපේ ජීවිතේ අපිට දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. අපි ඊට පස්සේ අපේ හිතින් හිතා ගන්නවා අපි කොච්චර යාඥා කරත් ඇයි ස්වාමීනි ඔබ වහන්සේ උත්තර දෙන්නේ නැත්තේ? නමුත් අපි දන්නේ නැහැ අපේ ජීවිතය තුළ උන්වහන්සේට ශක්තිමත් වූ යාඥාවක්, ඇදහිල්ලෙන් විශ්වාසයෙන් යුතු යාඥාවක් අපි කරලා නැහැ.
ඒක නිසා මම ඔබට කියන්නේ ඔබේ යාක්ෂා ජීවිතය ශක්තිමත් කරගන්න, සාර්ථක කරගන්න. දේව වචනය කියවන්න, යාඥා කරන්න. හිස් වචන කියන්නේ නැතුව ඔබේ ජීවිතය තුළ ඔබ ශක්තිමත් ඇදහිල්ලක් විශ්වාසයක් තිබෙන යාඥාවක් ඔබ ඇති කරගන්න. දෙවියන් වහන්සේ හා යේසුස් වහන්සේ හා සම්බන්ධයක් ඔබ ඇති කරගන්න. එවිට ඔබට උත්තර ලැබේවි. එවිට දෙවියන් වහන්සේ ඔබට උත්තර දේවි. හැම ප්‍රශ්නයකටම, හැම කරදරයකටම, හැම රෝගයකටම. ඔබට පමණක් නොවේ. ඔබ යාඥා කරන්නේ කවර කෙනෙක් ගැනද? ඔහුටත් ඔබ තුලින් දෙවියන් වහන්සේ කතා කරાવી. ඉතින් ප්‍රේමවන්තයිනි, අද දවසේදී දේව වචනේ ඔබත් එක්ක බෙදා ගන්න ලැබීම මං හිතන්නේ මට මහත් වූ වාසනාවක්. දෙවියන් වහන්සේ දුන්නා වූ කරුණාවක්. දෙවියන් වහන්සේට මං ස්තුති කරනවා ඔබත් එක්ක මේ වචනේ බෙදා ගන්න ලැබීම පිළිබඳව. ඉතින් ප්‍රේමවන්තයිනි, ඔබ සියලු දෙනාට ජේසු පීඨයි.